wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune, caught in the rhythm of the language of rustling leaves, stories that linger on the breath of the breeze. The stars and the moon teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. කාලෙක වීඩියෝ එකක් දාන්න බැරුව ගියා. ඔන්න අද අපි යනවා අලාවත කලපුවේ. අලාවත කලපුවේ පොඩි රවුමක් දාලා අලාවත කලපුව දැකලා නැති අය සමහර විට කලපුව දැකලාත් ඇති, මේවා දැකලා නැති අය. ඒවා දකින්න පුළුවන්. අද අපි මායි චලනයි ගිහිල්ලා පොඩි කලපුවේ පොඩි වටයක් දාලා මේ කලපුවේ තියෙනවා කඩොලාන. මේ ඔයාලට පේනවා ඉතින් මේ වටේම තියෙන්නේ කඩොලාන. මේ හරියේ කඩොලාන රක්ෂිතයක් තමයි තියෙන්නේ. කඩොලාන ආරක්ෂා කරන මේ කඩොලාන ගැන විස්තරයක් මම වෙනම කියන්නම් මේ වීඩියෝ එකේම. ඉතින් මේ අර කඩොලාන අර කෙරෝලේ මම ඔයාලට පෙන්නන්නම්. ඒකේ අපි අස්සට යනවා. එතන උඩින් මෙහෙම වැහිලා තියෙන්නේ. අවුව වැටෙන්නේත් නැහැ. දෙපැත්තෙත් කඩොලාන, බිම වතුර, මාර කුහුල් ලස්සනම තැන. හලාවත කලපුවේ අපි අද
පොඩි කෑමක් හදාගෙන කාලා පොඩි දෙයක් තියෙනවා ඒකත් බොන්න තමයි මේ try එක. අපි බලමු ඒක අස්සට ගිහිල්ලා අපි මොනවාද අපිට තියෙන්නේ මාළු වර්ගයක් තියෙනවා දැල්ලෝ වර්ගයක් තියෙනවා. අපි ඒකත් හදන ගමන් කලපිය ඔරුව උඩ ඉඳගෙන අපි කතා කරමු. උඹ ඇයි පස්සට යන්න කියපන්? නිකන් යන්නේ නේ. වැලිකන්ද මෙහෙම ඉන්නේ. එල්ල තමයි. බාරයට යන්න බෑ කියපු හේතුව මොකද්ද? කොහෙටද?
ඉස්සරහ දියකට පාර සැරයි කිව්වනේ. මට තේරෙනවා. මොකක්ද එක්කනේ. ඒ මොකද්ද වඩදිය පාදී කියන්නේ මොකද්ද කියලා කියපන්. වලදී කියන්නේ ඉතින් වතුර පාර මේ මූදෙන් කලපුවට එනවා. ඔව් මූදෙන් කලබුවට එනවා. බාදී කියන්නේ කලපුවේ මූදට යනවා. දැන් එතකොට මේ මූදෙන් කලපුවට එන වෙලාවනේ. ඔව්. උලම් පාරක් සැරයි වතුර පාරක් සැරයි. අපිට එහෙට පදින්න අමාරුයි ටිකක්. වතුර වැඩි වෙලා තියෙනවා. වතුර වැඩි වෙලා තියෙනවා. මේ නිකයි යන්නේ මේ පදින්න ඕනේ නැහැ වරු. අපි අතන ඇතුලේ දාන්නේ නැත්තම් අතල්ලේ. අපරෙක් යනවා. එන්නේ ගන්න. පේන්නේ නැහැ බං. ඒක කරලා ගන්න. උලම් නේද? අද පදින්න බෑ මහා කාලේ කොහොමද පදින්න බැහැ. ඒක ඉතමත පදින්නත් නැහැ බාධා දෙත්තා බෑ. මේකද සාර මම නියක් නැත් අයිද. දැනේ. එහෙනම් අපි අර කපන කොටන එක කරලා අවස් වෙලා බලමු ඒ වටේ ගහන්න. ඒක නේන ඉන්න ඕනේ. ඈ? ඒතකොට මේ ටිකට් බුක් කරා ඊට පස්සේ. ඈ? දැන් අතාමාන තොරේ අපේ නෝනා කුරු ගාගේ මම ඔයාලට අක් දාලා එන්නම් කියලා. මම හදාට දාන්න ඉස්සර ගන්න නෑ නේ අහන්න. අතේ. ආව ඉතින් ඔව්. මම වැඩේ කරන්න. මම දෙකෙන් ආවෙන් දැන් බෑ. දැන් හරි දැන් ඒකට වාගේ මේක සෙටප් වෙන්න ඕනද මේ අපේ වැඩේ මේකට අසෝන් එකට ඕනේ නෑ. මේකට ඕනේ අපිට ඕනේ ඔගේ අපේ අහල් කියනනේ. ඔව්. එයා මත්තර එකක් දුවන්න යවලා දෙන්න බෑ. හරි දැන් වාගේ පොඩි යන්නේ කොහෙද මේක යනවද දැන් ඔව් එතනින් අතේ එකක් කියලා. ආ ඉතින්
තියාගන්න ඒක අවසානට ගමු. මාව ගොඩට දාලා අන්ත ඔය කලපුව මැද්දේ දාන්නේ තේරෙන්නේ නේද අපි මේ අවුමට නෝ. ඒවා නේද? ඒතරක් මේ ආපැත්තේ අවුමට නඩුවක් ඉස්සරහ තියෙන්නේ. මම නඩුව අතේ ගන්න ඉන්නවා. නඩුවක් අතේ ගන්න ඉන්නවා. එතනින් පොඩි කෑල්ල ඒකට මාව බස් ගන්න පුළුවන්ද ගොඩට? ඇයි බස් ගන්නවා? ඔය බස් එක කලපුව මැද්දේ ඉන්නේ. ඒ නෝ. නඩුව අවුම. අනේ කවර කාටද ඉන්නවා. සමහරවිට और මෙතන උස්සන්නේ නෑ ඉතින් ආන්නේ මනුස්සන් ඕක මේ ඉස්සලාරක ස්ටොප් කරන්නේ ඉස්සලා පුන්න මේ උඩ පිට කෑල්ල තියෙනවා. ලොක් වැරදි මේවා. දැකලා තියෙනවා මේ කට්ට. අර ලව් බර්ඩ්ලට එහෙම කන්න දානවා නේ බං. දත් මේ වෙන කතා කරන්න ලව් බර්ඩ්ලා කොහෙද බං කතා කරන්නේ? අය ගිරවුන්ටත් දාවනේ බං. ගිරවුන්ට? ගිරවුන්ටත් දාවනේ. නෑ නේ ගිරවුන්ට දාන්නේ කෝවක්කද බලන්නේ කෝවක්ක. Mấy cái của mình đơn này của mình con gái vô đừng sao đấy các bạn đâu con làm đây số cái sấy có vẻ đúng không? Nó cơ là anh có một tiền lắm kìa. Đây để nó hoạt nó là tí ngon đi đây. Đó là đi đây cái mỏng bao nhiêu người nè. Mending kapan doang? Oh, dari itu untuk apa? Jadi වතුර හලන එක දාන්න බා. දුත් නාඩි Oh, bakar garam. Terus lah ni.
මේ දෙහිගයක් කරලාද? අපිට ඕන විදිහට තමයි අපි අද කෑම හදන්නේ චලන මේ එක එක්කෙනාගේ මෙනු වලට අනිත් අය හදන්නේ මෙහෙමයි අපි හදන්නේ මෙහෙමයි ඒව නෙමෙයි අපි හදන විදිහට හදන්නේ මෙයා අයියෝ දැල්ලෝ ඕම හදන්නේ නැහැ මාළු ඕම හදන්නේ නැහැ නේ නරකයි මේකයි අපිට වැඩක් නැහැ අපිට වාස විදිහට අපි මේ හදන්නේ අපිට ඕන විදිහට ඔයාලත් හදලා බලන්න මේ විදිහට අයි පියා ගේන්න තිබ්බේ ඔයා තාම ඔය පළවෙනි එකට කපන්නේ මාළු එක පුච්චමු හා दादा गोदाम में तो पिंगान अरब प्रदान Harus. Gas light එකක් ගෙනාවා නම් උඩින් ගහන්න තිබ්බ ඔක්කොම පේනවා. වීඩියෝ ලයිට් එකක් ගෙනාවා.
නෑ දැන් මං ආයෙ යනවා අර දැදුරුවේ අර කංජුක්කුලිය පැත්තෙන් අර ආහාරේ යන්න තියෙන බා මානුවංගම් පැත්තට ගිහිල්ලා පොට් එකක් තියෙනවා. ඒකට යනවා මං ඉඳපන්. නෑ ඒ නෙමෙයි. පොට් එකක් තියෙනවා බා එතන ලස්සනයි එතන. මේ වහලා තිබ්බනම් තමයි මරු බා. වහන්න ඕනේ එතකොට තමයි අර වටින් තැම්බෙන්නේ. අපේ ලාලියක ඉස්සන් දිගට ගලු. කොසාවක් ගත්තද? කොසාව ආයිද ගන්න. ඕ අද ඉඳන්. ආතක බංගල් වාගේ පාරක් අපිට වෙලාව මදි නේද? 10 උදේ 10ට ගත්තා නම් වැඩේ පටන් ගත්තා නම් ගොඩවනවා ආයි. වැඩේ කියන්නේ අපිට මාකට් එකට ගිහිල්ලත් මේ මාළු ගන්න ඕනේ මේ වැඩි ගණන් වලට. එච්චර හලාව තියෙනද? කීයටද ගියේ මාකට් එකට? එකමාර දෙකට විතරයි. කුරුටිකකුත් ඔහොම දාමුනේ. දාම පොඩ්ඩක්. අම්මිස් කියන්නේ ඉංග්‍රීසි බෝනෙක් නේ. ආලේක බදින්න කලින් කට්ට කෙලුණා බං. ඉතියා අනේ යන්නේ මොකද කියලා අපා. මොනවාද අප්පා ටක් ගාලා දාන්නකෝ අපිට කන්න. එනානේ සුපිරි දැල්ලෝ එක දාන්න කන්න බඩගිනි. අතවදින්නේ තාස්නේ. සුන්දරයි නේද? සුන්දරයි නේද සුන්දර? සුන්දරනවා ඉස්සෙල්ලත් මං කිව්වේ සුන්දරනවා කියලා. මොනවාද දැල්ලෝ එක? ඩෝමින් මෙතෙන්ට කියන්න ළඟට කියන්න. සුපිරියා. Check. අර සුදු ලුණු ගෙඩිය ගන්න. කපන්න එපා. ගෙඩිය ගන්න. පොදු බෙලි? ඔව් මැද්දේ මේ ඉස්තනක් තියෙන්නේ. ගෙඩිය පිටින්ද? උන් දාම තැන් උන් දාම. ඔබ දීපන් ගාන්ට. ඔක ගාන්ට මෙයාලා. ඕක වහන්නනේ ඕනේ කියන්නේ. මේ දින්නේ කෙරෙල් පොලේ තාමනවා. ඕකද කොයිලැල්ලද හොඳ? සෙට් මේ තාඩු ගාල් හොඳයි නේ. ඔව් තාඩු ගාල් තියෙනවා. බඩ මේක දැම්බෙන්න ඕනේ හරිනද? දීපන්. තේරුණේ?
අලාවත කලපුවේ ඔන්න අපි අද පොඩ්ඩක් පරක්කු වුණා. පරක්කු වෙච්ච එකෙන් ඉතින් චුට්ටක් අය හවස් වෙලත් නෑ මේ එලි ඉර බැස්ස වේලාසනින් පහයි ගානකට කොහෙද කරවල වැටිගෙන තිබ්බේ. ඒකින්ද කරන් දෙයක් නෑ. කොහොම හරි දැල්ව එකක් හදුවා. මාළු එකක් ලිපේ තියෙනවා. ඔයාලා දකින්න ඇතිනේ අලාවත කලපුවේ ලස්සන. තව ලස්සන තැන් තියෙනවා. ඉතින් මේ ලස්සන තැනක අපි සෙට් වෙලා මෙහෙම මේ විදිහට කෑමක් හදාගෙන කාලා නිදහසේ යනවා. දැක්කන් ලස්සන කඩුලාන තමයි හැමතැනම තියෙන්නේ. එහෙනම් ජය වේවා. හරි. කඩුවලක් තුනා නේද?